Hello guys, අපි දැන් අනුරාධපුරේ තියෙන අනුරාධපුරේ නිතන් ඉන්නේ රැට දැන් වෙලාව 8:44 උදේ අපි රැට නිතන් ඉන්නේ අපි 9:41යි අපි දැන් තමයි පිටත් වෙන්න හදන්නේ. හතක අටක ගමනකට පස්සේ අපි ආවා රුවන්වැලි මහා සෑය වැඳ පුදා ගන්න. අනුරාධපුර ශුද්ධ නගරයේ පිහිටි මේ මහා සෑය ඉදිකළේ ක්‍රිස්තුපූර්ව 140 දී පමණ දුටුගැමුණු මහරජතුමා විසින්. හැබැයි මේ මහා සෑයේ වැඩ නිම කළේ ඔහුගේ සොහොයුරා වෙච්ච සද්ධාතිස්ස රජු විසින්. මේ මහා සෑයේ උස මීටර් 103ක් අඩි 340ක් පමණ වෙනවා. පරිධිය මීටර් 290ක් අඩි 350ක් පමණ වෙනවා. මේ මහා සෑය ස්වර්ණමාලී මහා චෛත්‍ය, මහා ස්තූපය, රුවන්වැලි සෑය යන නම් වලින් හඳුන්වනවා. දැනට මේ මහා සෑයට අවුරුදු 2160කට වඩා වැඩි. ඊළඟට අපි ආවේ ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගන්න. ශ්‍රී මහා බෝධිය කියන්නේ උතුරු ඉන්දියාවේ බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධියේ දකුණු ශාඛාවක්. ක්‍රිස්තු පූර්ව 288 දී පමණ සංගමිත් තෙරණිය මෙරටට වැඩම කළ ශ්‍රී මහා බෝධිය රෝපණය කළේ දේවානම්පියතිස්ස රජු විසින්. අනුරාධපුර 8ම ස්ථාන වලින් එකක් වන ශ්‍රී මහා බෝධිය දැනට අවුරුදු 2300කට වඩා පැරණි. ඊළඟට අපි ආවේ ථූපාරාමය වැඳ පුදා ගන්න. ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉතිහාසයේ මුල්ම ස්තූපය වන ථූපාරාමය දේවානම්පියතිස්ස රජු විසින් ඉදිකරන ලදී.
ක්‍රිස්තු පූර්ව 247 දී පමණ ඉදිකළ ථූපාරාම චෛත්‍යයේ උස මීටර් 19.4ක් අඩි 63ක් පමණ වෙනවා. පරිධිය මීටර් 59ක් අඩි 192ක් පමණ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව තැන්පත් කර ඇති ථූපාරාමය අවුරුදු 2270කට වඩා පැරණි. ඊළඟට අපි ආවේ අභයගිරිය වැඳ පුදා ගන්න. එකල රුවන්වැලි සෑයට පස්සේ ලංකාවේ දෙවනියට ලොකුම සෑය තමයි අභයගිරිය ස්තූපය. ක්‍රිස්තු පූර්ව 89 දී පමණ වට්ටගාමිනී අභය රජු විසින් ඉදිකළ මේ අභයගිරි චෛත්‍යයේ උස මීටර් 110ක් අඩි 370ක් පමණ වනවා. පරිධිය මීටර් 335ක් අඩි 1100ක් පමණ වනවා. ඊළඟට අපි ගියේ ලංකාරාමය වැඳ පුදා ගන්න. 10 වන සියවසේදී පමණ, ඒ කියන්නේ වළගම්බා රජුගේ කාලයට පස්සේ තමයි මේ ලංකාරාම චෛත්‍ය ඉදි කරලා තියෙන්නේ. මේ චෛත්‍යයේ නිර්මාතෘ හරියටම කවුද කියලා තහවුරු කරගෙන නැහැ. හැබැයි 10 වන සියවසේ පොළොන්නරු යුගයට කලින් හදලා තියෙනවා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. චතුරස්‍රාකාර හැඩයට ඉදිකළ මේ ස්තූපයේ උස මීටර් 14ක් අඩි 45ක් පමණ වෙනවා. පරිධිය මීටර් 45ක් අඩි 147ක් පමණ වෙනවා. ලංකාරාම චෛත්‍ය අවුරුදු 1000කට වඩා පැරණි.
පස්සේ අපි වන්දනාමාන කරලා ආයෙත් නිවස බලා එන්න පිටත් වුණා. ඉතින් ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න.